රුපියල් 11,000ක් විතර වටින මේ View 003 කියන වයර්ලස් මයික්‍රොෆෝන් එක මම රුපියල් 2000කට වගේ පර්චේස් කරලා ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? ආත් ඔයාලගේ සාදරයෙන් පිළිගන්නවා ජයස්ටික් YouTube channel එකට. ඉතින් ඔය YouTube channel එක කරන කෙනෙක් නම් එහෙම නැත්නම් content creation කරන කෙනෙක් නම් ඔයාගේ වීඩියෝ එකේ quality එක වගේම ඔයාගේ audio එකේ quality එක ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ වීඩියෝ එක grow වෙන්න. ඉතින් අද මම අරගෙන ආවා ඔයගලන්ට බජට් රේන්ජ් එකට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි කියන ප්‍රයිස් එකට බෙස්ට් පර්ෆෝමන්ස් තියෙන අපිට ගන්න පුළුවන් බජට්ම මයික්‍රොෆෝන් එක. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ View brand එකේ කියන 003 කියන ඩුවල් මයික්‍රොෆෝන් එක. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරන් බලමු මේක ඇතුලේ තියෙන මොනවද සහ මේකේ audio quality එක කොහමද. ඒ වගේම මම කොහොමද මේක රුපියල් 1000කට වගේ පර්චේස් කරේ කියලා. බොක්ස් එක වලට ගත්තට පස්සේ අමතක පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ brand logo එක. ඒත් එක්කම මෙතන ගහලා තියෙනවා 5 hours working time කියලා. ඒත් එක්කම product එකේ photo එකක් ලොකුට ගහලා තියෙනවා. පල්ලේ බලා ගන්න පුළුවන් low latency AI noise reduction සහ plugging and play කියලා පල්ලේ මේගොල්ලෝ mention කරලා තියෙනවා. ඉතින් පිටිපස්සේ මේ product එකේ photo එකක් දාලා තියෙනවා සහ පොඩි details ටිකක් තියෙනවා උතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් මේක unbox කරන් බලමු ඇත්තට මොනවද තියෙන්නේ කියලා. හරි ඉතින් product එක මේ එළියට ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තවත් box එකක දාලා තමයි තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මේගොල්ලන්ගේ welcome note එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක අයින් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මයික්‍රොෆෝන් එක තියෙනවා. මයික්‍රොෆෝන් එකේ තියෙන box එක තියෙනවා. මම ඒකත් මෙහෙම තියාගන්න. ඊට පස්සේ පල්ලෙහා බලා ගන්න පුළුවන් පොඩි paper box එකක් වගේ මේකට අවශ්‍ය කරන අපේ මේක charge කරගන්න අවශ්‍ය කරන type C cable එක දීලා තියෙනවා මේගොල්ලෝ. ඒකම පැත්තකින් තියාගන්න. ඉතින් box එකේ යටම වල බලා ගන්න පුළුවන් මේකට අවශ්‍ය කරන paper works ටික සහ මේකේ අපි user manual එක දීලා තියෙනවා කොහොමද මේක අපි connect කරගන්න නිසා මේක වැඩ කරන් යන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් බලමු අපේ මයික්‍රොෆෝන් එක මොන වගේද කියලා. ඉතින් box එක අතර ගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් full plastic තමයි මේ box එක හදලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම ඔයාලට උතන බලන්න පුළුවන් display එකක් තියෙනවා. ඉතින් මේක වැඩ කරන්නේ කරන් අපි first time මේක charger connect කරාට පස්සේ ඉතින් මෙතන පොඩි sticker එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ පොත් යමගේ සූල්ලේ sticker එක අයින් කරගන්න. box එක open කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපේ microphone දෙක සහ ඒකේ receiver එක තියෙනවා box එකේ දාලා. ඉතින් මම මෙන්න මේ විදිහට microphone එක එළියට ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ microphone එක හදලා තියෙන full plastic වලින්. ඉතින් ඒකේ පොඩි clip එකක් තියෙනවා. මම ඒක දැන් පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඉතින් මේ තියෙන අපේ receiver එක. ඉතින් මේ receiver එක type C සහ lightning දෙකටම support කරනවා. ඉතින් ඔයාලා iPhone එකක් තියෙන ප්‍රශ්නයක් නැහැ. ඔයාලට iPhone එකට type C support කරනවා. ඒ වගේම පරණ phone එකෙන් lightning පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ අනිත් microphone එක මම ඒක පැත්තකින් තියාගන්නවා. box එකේ ඔච්චරයි තියෙන්නේ. ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් type C port එකක් තියෙන අපිට මේක charge කරගන්න. ඉතින් ඒත් එක්ක මයික්‍රොෆෝන් එක අතර ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එකේ තියෙන power button එක සහ mode button එක. ඉතින් මේ power button එක long press කරලා ඊට පස්සේ අපි මයික්‍රොෆෝන් එක on කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ strong clip එකක් තියෙනවා. ඔයාලට මේකෙන් ඔය collar එකට එහෙම නැත්නම් shirt එකට clip කරලා ඔයාගේ අර ටික කරන් යන්න පුළුවන්. ඉතින් මේක දෙකක් ඉන්න ඔයාලට පුළුවන් තව කෙනෙක්ට වුණත් මේක clip කරලා ඒ කියන්නේ දෙන්නෙක්ට මේකෙන් conversation එකක් කරනවා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේකෙන් වැඩ කරන් යන්න පුළුවන්. ඉතින් මේක උඩ තියෙනවා වයි බැටරි එක වගේ noise cancellation සහ ඔයාලට මේක echo වෙන්නේ කියන ඩබල් වගේ එන්නේ. ඉතින් එහෙම හදා ගන්න පුළුවන්. ඉතින් මේක long press කරන් ඊට පස්සේ මේ mic එකත් ඉන්නන ඔයාලට බලා ගන්න පුළුවන් mic දෙක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ mic එකේ තියෙනවා පොඩි type C port එකක්. ඔයාලට මේක එහෙම individually charge කරගන්න පුළුවන් box එකට දාන්න නැතුව. ඉතින් ඔයගොල්ලෝ දැක්කා අපිට මේකත් එක්ක හම්බෙන්නේ මොනවද සහ මේ quality එක මොන වගේද කියලා. ඉතින් මේකේ audio quality එක අමුතුවෙන් check කරන්න දෙයක් නැහැ. මම මෙච්චරලා කතා කරේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ sound එක ඇහෙන්නේ මේ View 003 කියන microphone එකේ. ඉතින් මම ඊළඟ මුලදී කිව්වනේ මේ රුපියල් 11,000ක් වටින microphone එක මම රුපියල් 1000කට purchase කළා කියලා. ඉතින් මේ purchase කරේ pcbuilders.lk කියන website එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් Google search කරලා යන්න pcbuilders.lk කියලා මම link එක description එකේ දාලා තියන්න. ඉතින් මේ website එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මේ website එකේ තියෙන මොනම accessories එකක් ඔයාලට කොක්ක payment කරලා ගන්න පුළුවන්. ඉතින් මම කොක්ක payment කරලා තමයි purchase කළේ. ඉතින් මේක online මාට purchase කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 2ක් වගේ දාගේ දෙකම deliver කරනවා මේගොල්ලෝ. ඉතින් මම හිතනවා අපි වීඩියෝ කරලා ගොඩක් අදගත් වෙන්නේ නැද්ද කියලා. මොකද ලංකාවේ budget range එකේ microphone හොයාගන්න දෙයක් අඩුයි. ඉතින් ඊයක budget range එකේ microphone එකක් ගන්න ගොඩක් කට්ටිය හොයනවා. ඉතින් ඒ නිසා තමයි මම වීඩියෝ එක අරගෙන ආවේ. මොකද මාස් පොයලා තමයි budget range එකේ microphone එකක් ගත්තේ. ඉතින් වීඩියෝ හදලා ඉතනවා නේ like එකක් comment එකක් දාලා ප්‍රශ්න වලට දෙනවා කමෙන්ට් එකක් දාන්න සවතක් ගන්න එපා. එහෙනම් අද දා කියලා නම සුබ දවසක්.